හායි. ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා නැවතත් මගේ වීඩියෝ එකට. අද අපි එළවලු බ්ලේඩ් කරන් තමයි යන්නේ. මම අද තෝරගෙන තියෙනවා මේ බ්‍රසල්ස් ස්ප්‍රවුට්ස් කියන වෙජිටබල් එක සහ අල ඒ වගේම චිකන්. මේ බ්‍රසල්ස් ස්ප්‍රවුට්ස් කියලා කියන්නේ මේක පුංචි ගෝවා ගෙඩියක් වගේ. ඒ වුණාට ගෝවා නෙවෙයි. ඒ වුණාට ඉතාමත් පෝෂ්‍යදායී එළවලුවක්. සිංහලෙන් නම් මොනවද කියන්නේ කියලා මම දන්නේ නැහැ. මේකට මම එක දෙකට මැද්දෙන් කපාගෙන ලුණු ඒ වගේම ඔරෙගානෝ ටිකක් සහ ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගෙන මේක මම මික්ස් කරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන බේබි පොටේටෝස් අරගෙන තියෙනවා චූටි අල. මම ඒ අල ටිකක් මම දෙකට කපලා මේක මම පොත්තත් එක්කමයි අරගන්නේ. මොකද මේක පොත්තත් එක්ක ගොඩක් ගුණයි සහ ගොඩක් රසයි. මම මේකටත් එකතු කරගන්නවා ලුණු ටිකකුයි අර වගේම තාමත් සිම්පල් විදියට ඔරෙගානෝ ටිකකුයි ඔලිව් ඔයිල් ටිකකුයි මම මේකටත් එකතු කරගෙන මික්ස් කරගන්නවා. මම ගොඩාක් සෝස් ಜಾති පාවිච්චි කරන්නේ නැහැ අද. මම සාමාන්‍ය සරල විදියට තමයි මේක හදාගන්නේ. ඊට පස්සේ මේ විදිහට බේකින් ට්‍රේ එකක් අරගෙන මම ඒකට පේපර් එකක් දාගෙන අපේ සූදානම් කරගත්ත මේ බ්‍රසල්ස් ස්ප්‍රවුට්ස් ටිකයි අල ටිකයි මම දෙපැත්තට වෙන දාගන්නවා. මොකද මම මැද්දේ චිකනුත් දාගන්න යන නිසා. ඉතින් මේ විදිහට සරල දේවල් පාවිච්චි කරලා අපි එළවලු බේක් කරගත්තාම අපිට ඒ එළවලු වල තියෙන ඔරිජිනල් ටේස්ට් එක, ඒ කියන්නේ නියම රස අපිට අරගන්න පුළුවන් ගොඩාක් සෝස් ಜಾති පාවිච්චි කරනවට වඩා. ඉතින් මම අද කුකුලෙකුගෙන් භාගයක් තමයි අරන් තියෙන්නේ. මම ඒක මේ විදිහට පොඩි කට් ටිකක් දාගන්නවා අපේ පාවිච්චි කරන ලුණු ඇඹුල් හොඳට උරා ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ අද මට තියෙන ස්පයිසස් ටික. මම ඉඟුරු කුඩු ටිකක්, පප්‍රිකා ටිකක්, ඊට පස්සේ ඔරිගානෝ ටිකක්, මම තුනපහ කුඩු ටිකක්, ඒ වගේ ලුණු, ඔලිව් ඔයිල්, ගම්මිරිස් කුඩු ටිකක් මට තියෙන ಜಾති ටික තමයි මම අද පාවිච්චි කරන්නේ. ඔයාලා ඉතින් කැමති විදියකට කැමති ආකාරයේ ස්පයිසස් මේකට එකතු කරලා ඔයාලට මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඉතින් මම මේක හොඳින් චිකන් එකේ ගා ගන්න ඕන නිසා මම ඔලිව් ඔයිල් ටිකක් පාවිච්චි කරනවා. ඇත්තටම මම මේක වීඩියෝ එකට නිසා තමයි මම බ්‍රෂ් එකක් පාවිච්චි කරන්නේ. මොකද මං ගාව කුකින් ග්ලව්ස් තිබුණෙත් නැති නිසා. මොකද අත පාවිච්චි කරොත් බලන කෙනෙකුට ඒක අප්‍රසන්න හැඟීමක් එන්න පුළුවන් නිසා. නමුත් අත පාවිච්චි කරන්න මේක මීට වඩා හොඳට චිකන් එකේ ගා ගන්න පුළුවන්. මේ විදිහට අපි දෙපැත්තම ඒක හොඳින් ආලේප කරගන්නවා. ඊට පස්සේ අපි අර කලින් සූදානම් කරගත්ත බේකින් ට්‍රේ එකේ එළවලු මැද්දේ අපි අපේ තුනපහ අපි හැමදේම චිකන් එක මෙහෙම තියාගන්න. ඊට පස්සේ මම දෙහි ගෙඩියක් අරගෙන මේ ආකාරයට පෙති කපා ගන්නවා. මම පෙති කපාගෙන මේක චිකන් එකේ උඩින් සහ යටිනුත් මම තියාගන්නවා. මේක මොකද මම චිකන් එක මේකේ ස්කින් එකත් එක්ක පාවිච්චි කරන නිසා සමහර විට මේ ස්කින් එකේ අමුතු ස්මෙල් එකක් එන්න පුළුවන්. ඒකටත් උදව් වෙනවා සහ ඒ වගේම මේකේ තියෙන ඇඹුල් ටික හොඳට බේක් වෙනකොට චිකන් එකට උරාගෙන ඒකෙන් අමුතු රසයක් ගෙනල්ලා දෙනවා. ඉතින් දැන් අපි බේක් කරන එළවලු ටික ඔක්කොම සූදානම්. මම මේක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක්
ප්‍රීහීට් කරගත්ත oven එකේ පැය කමාරක් විතර බේක් කරන්න යනවා. ඒ වගේම කියන්නට ඕන මම මේ බ්‍රසල්ස් ස්ප්‍රවුට්ස් ටික විනාඩි 25කින් විතර එළියට ගන්නවා. ඒ වගේම අල ටික විනාඩි 40කින් විතර මම එළියට ගන්නවා. ඒ දෙක ඒ වගේ කාලයක් බේ වුණාම ඇති. ඊට පස්සේ මම ඇලුමිනියම් ෆොයිල් එකකින් චිකන් එක වහලා තව විනාඩි 40ක් විතර රෝස්ට් වෙනකන් හොඳින් රෝස්ට් කරගන්නවා. මේ බ්‍රසල්ස් ස්ප්‍රවුට්ස් ගැන ටිකක් කියන්නට ඕන. මේක පුංචි තිත්ත රසක් එනවා. ඒ වුණාට ඒ තිත්ත රසක් එක්ක පුංචි පැණි රසක් එනවා. ඉතින් ඔයාලා කාලා තියෙනවද නැද්ද මම දන්නේ නැහැ. හම්බුනොත් try කරලා බලන්න. ඒක ගොඩාක් රස ඒ වගේම පෝෂ්‍යදායී එළවලුවක්. මේ විදියට oven එකේ බේක් කරගන්න පුළුවන් නම් තමයි ඒකේ ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මේක බේක් කරලා ඉවරයි. මම මේ විදිහට මේක සර්ව් කරගන්නවා. මේක සාමාන්‍ය පුද්ගලයෝ දෙදෙනෙකුට ඉතාමත් ප්‍රමාණවත් ආහාර වේලක්. ඉතින් try කරලා බලන්න. ඔයාලට මීට අමතරව කැමති එළවලු පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රොක්කොලි පාවිච්චි කරන්න පුළුවන්. කැරට් පාවිච්චි කරන්න පුළුවන්. කැමති එළවලුවක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉතින් අද දවසේ මේ එළවලු දෙකත් එක්ක තමයි මේ ලන්ච් රෙසිපි එක හදාගත්තේ. ඉතින් ගොඩක් ස්තුතියි මෙච්චර වෙලා බලාගෙන හිටියට. මම විශ්වාස කරනවා ඔයාලා ඒක රස විඳින්නට ඇති කියලා. ඉතින් ඔයාලා එකට කැමති නම් like කරන්න පුළුවන්, share කරන්න පුළුවන්, comments කරන්න පුළුවන්. ආපහු හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. bye.